මේ මොකද්ද මේ? මේක නම් බලන්න ඕනේ. මේගොල්ලෝ කනවනේ. මම ෂේප් එකේ ගිහිල්ලා තනියෙන් බලලා එනවා. කොහෙද තියන්නේ? කොහොමද ඉතින් හොයාගන්නේ? අතන බෝඩ් එකක් තියෙනවා වගේ. ඒකේ ගහලා තියන්නේ ඒක තමයි. මේ තියන්නේ මෙතන තමයි නියම තැන. ගන්න ඕන සෙල්ෆියක්. Siai, desiai, tusiai, harsiai, pansiai. Ratta, අර ඉන්නේ මාටියා. මට මතකයි නව නගරදී ෆ්ලයින් හෙල්මට් එක දාගෙන මට පන්න ගැහුවා. මට මතකයි බෝ. අද මං යාගේ ගණන් බින්දුවට බස්සනවා. ඒ උනාට යා ගොඩක් භයානකයි නේද? එයා බින්දුරස් වෙලා ඉන්න එක තමයි ඇඟට ගුණ. ෆ්ලයින් හෙල්මට් විතරක් නෙමෙයි යාලට පියාඹන කාර් දෙක තුනකුත් තියෙනවා. ඔයාට ඒව මතක නැද්ද? මේ මගේ වෙයි කියා. මේ ගෝටයිම්බර්ගේ පවර් එකෙන් කාටවත් ගැලවෙන්න ලැබෙන්නේ නෑ. මමද මාටියව මෝඩයට අඳලා තමයි පස්සෙ බලන්නේ. මම මගේ පලිය ගන්නවා බලාගෙන ඉන්නකෝ. දරුවා අද වගේ ඩයිවේ වෙනස් වෙන්න යන්නේ. ඔයා අද පෝසතෙක් වෙනවා. දරුවා මේකෙන් හවා මහල් දිහා බලන්න. බලලා කියන්න මොනවද පේන්නේ කියලා. ඇත්තට ඉන්නකො බලන්න බාබා. මේකෙන් එක තුන වෙලා පේනවනේ. හරිම අපූරුයි. මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා. මේ කැලිඩොස්කෝප් එකෙන් හවා මහල් තුනක් පේන්නේ ඔයාට විතරමයි. ඔයාගේ හදවත හොඳයි. ඒ වගේම හිත පිරිසිදුයි. ඔයා අපරාධකාරයෙක්ගේ හතුරා. ඒ වගේම මිනිස්සුන්ගේ හොඳම මිතුරා. මං හිතන්නේ ඔයා එහෙම කෙනෙක් නේද? ඔව් බාබා. මං ඒ වගේ කෙනෙක් තමයි. ඔයා කිව්ව කතාව ඇත්ත. එහෙනම් ඔයා තමයි මේකේ නියම අයිතිකාරයා. ගන්න. අරගෙන යන්න දරුවා. මේක ගාන රුපියල් 5000ක් විතරයි. ඔයාට මේක ඇත්තේ කියලා තව කාට හරි විකුණන්න ඕන වුණොත් එහෙම ලක්ෂ 5කට උනත් විකුණ ගන්න පුළුවන්. ගන්නවද? ඇත්තටම හරිම පොදුමයි. මේක 50000කට අරගෙන ලක්ෂ 5කට විකුණන්න පුළුවන්ලු. ඒ කියන්නේ මේක විකුණලා මට ලැබෙන ලාභයෙන් මට පුළුවන් දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න. මං චක්කලෙන්නේ අනේ මට කොහෙද හිටියේ? අනේ මට මේ මොකද කරන්නේ අනේ? මොකද මේ කරන්නේ වැඩි? අයියෝ මේ මොකද කරන්නේ දැන් ඔක්කොම මට උඩු යටි කු වෙලානේ පේන්නේ මොකද? මගේ අවුරුදු 20ක බලපුරුද්දට මේ විදිහට සල්ලි එකතු කරලා නම් දැකලා නෑ. මේ අත්තපයි. ඔන්න ගෙනාව බාබා. ඔයා ඉල්ලුව 50000 මෙන්න මෙතන හරියටම තියෙනවා. දීර්ඝායු වේවා දරුවා. ඔබගේ හදවත හරිම පිරිසිදුයි. ඒ වගේම යහපත් නේ. නගන්න. නමං ගියා. ඕගොල්ලෝ මොකටද විදිහකට කරන්නේ? මොකද්ද මිනිස්සු මේ කරපු වැඩේ? අපි අනිත් පැත්ත හරවලා ගියේ කොහෙද ගියේ? කොහෙටද අරන් ගියේ අපේ සල්ලි කියලා කියනවා? මේක ගන්නයි මට සල්ලි ඕන උනේ. මේකෙන් බැලුවම අර මාලිගාව 3ක් වෙලා පේනවා. එන්නකො එතෙන් තියන් මම ඕගොල්ලන්ට පෙන්නන්න. ගේනෝ. ඔව් නම්ම පේනෝ. කොකෝ YouTube උඩ දෙන්න මට දුක බලන්න මොකද්ද කියලා. උඩින්ද. තුනක් පේනවනේ නේද? ඇයි කීයක්ද පේන්න ඕන? එහෙම නෙවෙයි යන්නේ. ඕගොල්ලෝ හැමෝම හොඳ හදවත් තියෙන හිත පිරිසිදු කට්ටිය. ඒක තමයි ඕකෙන් ඔප්පු වෙන්නේ තේරුණාද? බාබා තමයි එහෙම කිව්වේ. හදවත පිරිසිදුව තියෙන කට්ටියට මේකෙන් බලනකොට මාලිගාව 3ක් වෙලා පේනවා කියලා කිව්වා. අනේ මාට ඔහෙගේ මොලේ නරක් වෙලාද? ඒ මිනිස්සයා ඔහෙම රවටලා තියෙන්නේ. ඕකෙන් බැලුවම ඕකෙන් පේන්නේ 3ක් වෙලා තමයි. අනේ මැට්ටෝ. පොඩි කාලේ ඔය ජෙල්ලම් කරා මතක නැද්ද? කීයක් දුන්නද ඒ කපටියට? කියනවා. මන් දුන්න 50000ක්. මොනවා? 50000 දුන්නා. මේ ගොන් හරක මට වෙන්නේ මට දැන් ගුටි ගන්න සිද්ධ වෙයි වාගේ. පැන ගන්න එක තමයි ඇඟට ගුණ. Hey, Martin, කරුණා කරලා නවතින්න කිව්වේ නීතිය නාමයෙන් නවතිනවා. Hey! අනේ යාළුවනේ මට සමා වෙන්න. අනේ මාචෝ යට මතක නැද්ද? වීදුරු කෑලි අරන් පොඩි කාරේ අපි ඕවා හැදුවා අපිට ඉගැන්නුවේ ඕවා හදන්න. අනේ එහෙමද? අනේ ජූජෝ
මට සමා වෙන්න. මගේ අතින් වරද්දක් සිද්ධ වුණේ. දැන් බලමු ඊළඟ සැලසුම මොකද වෙන්නේ කියලා. හරි දැන් හරකම ඇදලා වැඩන්නේ. දැන් නෝක කතා කරලා වෙන්නේ දැන් අහුවෙලා ඉවරයි. ඊළඟට මොකක්ද කරන්න කියලා අපි බලමු. සෙම්බරගේ පවන එකත් ඔයාලට හැරෙන්නවත් බෑ. නුවරට ඇන්නා. හොඳට බැන්දා. රුපියල් 5000කට කැලිඩොස්කෝප් එකකුත් විකුණුවා. අයියෝ මගේ හෙල්මට් එකයි කාර් එකයි. ඒයි අපිට ලොකුකම් පෙන්නන්න දෙනවද? පාම ඉන්නවා. එනවා මාටියෝ. ඒකට නවලකදී උන් හිටි තැන් නැති කලා මතක නැද්ද? දැන් ඉතින් ඔහේ ඉන්නේ මගේ වැයික්කිය ඇතුලේ. දැන් මම ඔහෙට උන් හිටි තැන් අවත කරනවා. මේ කාර් එකට පියාඹන්න බෑ. අනික සේරම ෆ්ලයින් හෙල්මට් එකක් තියෙන දැන් මගේ අතේ. මං ඔහේ වතාරින්නේ. එන්න මගේ පස්සේ කොහොම එන්න. ඌටි අර බලන්න. එයා ජුවලරි ෂොප් එක ඇතුලට රිංගුවා. වෙන්න ඕන වෙලා මේර ගන්න අපියා. අනේ සමාවෙන්න මගේ ඔළුවට මේ කැරකෙන ෆෑන් එකක් හයි කරලා මන් ලව හොරකම් කරනවා මිනිස්සු කට්ටියක්. මේකට පාලනය කරගන්න බෑ. සෝරි මට දැන් මේක කරන්නම වෙනවා. වෙන කරන්න දෙයක් නෑ. යන්න. එහෙනම් මන් දැන් යන්න මහත්තයෝ. පස්සේ හම්බෙමු. අනේ මේ බලන්න මේගොල්ලෝ තමයි අර මිනිස්සු. මේගොල්ලෝ හින්දා තමයි හැමදේම සිද්ධ වෙන්නේ. බයි බයි සූටි මාටින්. හොරකම් කරනවද? මං කොල්ල කනවද? ඔහෙලා ෆ්ලයින් හෙල්මට් විකුණනවා නේද? මගේ කඩේ මං කොල්ල කන්න නේද? මෙයාලව අත්තරින්න එපා. කොහොමද කට්ටිය කරවලටම අවුන ඇති. ඉක්විතර ගිහින් අයියෝ. මොකක්ද මේ දෙවියා? මගේ කාර් එක පේනවා චුක්. අනික වල්ලේ කොහොමද කාර් එක ලක් තජාවනේ හරි. දැන් ඉතින් බලන් ඉන්න මේක හෙල්මට් ගන්නවල කුයි මේක. හරි මේ පටන් ගමුනේ. දැන් ඉතින් මේ ටික හදාගන්න තුන් දෙකක් උන්ට වැඩි. අපි හොරු කරන්නේ. හරි දැන් ඉතින් හරි. Video, Mario! Hey, hurry! Yang! අයියෝ කරුමේ වාහනේට දොර හතරක් තිබුණේ මගේ කරුමෙට දීකිය දොර ගලව ගන්න බැරි නම අයියා අම්මෝ මොනෙත් එක ගලව ගන්න තිබ්බා අම්මා අනේ අරවඩේ අරගෙන යන්න මාවත් උඩට ඕ කනු දැක්කනේද යාළුවව දාලා ගිය එකේ වෙච්ච වැඩේ. ඔහෙලත් පැනගත්තා, හොරත් පැනගත්තා. අයියෝ දෙයනේ. හොරාට මොකද කරන්නේ? පොලිස් දෙපාර්තමේන්තුව පල්ලා. ආයුධ පෙන්නන්න ළඟ හොරු පල්ලා හොඳ වැඩක් කරනවා. නවතින්නයි කිව්වේ. නවතින ඕන්න. මේ මුලිත් කරන්න හිතුණානේ අයියෝ. මෙතන මොකක්ද වෙන්න කියලා කියනවා. ඉන්ස්පෙක්ටර් මහත්තයා මේගොල්ලෝ අපේ රත්තරන් බට් ටික හොරකම් කරලා දුවන්න හැදුවා. මේකයි මාර වැඩින් මේක කරන්න බෑ. ඉන්ස්පෙක්ටර් මහත්තයා අපි හොරු නෙමෙයි කියලා ඔයා දන්නවනේ. අපි හොරු අල්ලන්න ආවේ. හොරු අපි බැල්ලුවා. ඒකයි මෙතන උනේ. අපි ගිහිල්ලා හොරු අල්ලගෙන මෙන්නම්කෝ. හොරු ඔක්කොම කියන්නේ හොරු නෙවෙයි කියලා තමයි. ඔහම ඉන්නවා. ඒයි නවතිනවා. එයා කොහෙට දෙක පාටම ගියේ? පුළුවන් නම් අල්ලගන්න මම්මේ. කොහොමද කියලා අපි මේ අල්ලගන්න ඕනේ නේරුණාද?
දැන් කොහොමද? මොකද ඔයාට කියන්න තියෙන්නේ? දැන් ටිකකට කලින් මහලුකුවට කිව්වා නේද? අපි ඕඩාට ඇන්දුවා රැවට්ටුවා කියලා ඈ? සෝරි. වැරද්දක් වෙලා තියෙන්නේ. ඔයාලට මම හොඳ පාඩම උගන්වනවා. ඔයාලා ඉවරයි. පාරක් ඔගොල්ලෝ කොනාට ඇන්දුනා. ඒයි, ඔවින්නවා. සූටියෝ ඉස්පඩ මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? මොනවා හරි හිතන්නකෝ, හිතලා කරන්නකෝ. පාටුනා එයාව හතර පැත්තෙම වට කරන්න ඕනේ. ඊට පස්සේ අපි වොලිබෝල් ටික සෙල්ලම් කරමු. ඒයි! දැන් ඉතින් බැහැරිලා යන්න විදියක් නැහැ තේරුණාද? ඉන්ස්පෙක්ටර් මාත්‍යෝ මෙයා තමයි ඕගොල්ලෝ හොය හිටපු ඇත්ත හොරා. ඔහෙට හිරේට ගිහිල්ලා ඇත්ති වෙනකම් විනෝද වෙන්න පුළුවන්. ඉන්ස්පෙක්ටර් මහත්තයා ඕගොල්ලෝ මේ කරපු දව් වලට ගොඩක් ස්තුතියි. ඕගොල්ලෝ ගොඩක් හොඳ මිනිස්සු.